අදත් වෙනද වගේම අන්බොක්ස් කරන්න තමයි යන්නේ. කිගෝගා කියලා පාටි බොක්ස් එකක්. නමනම් පොඩ්ඩක් අපුතුයි නම. ඒ වුණාට මේක ක්වොලිටි එක මරු. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මේ විදිහට තමයි පෙට්ටිය උඩ තියෙන්නේ. මේ පෙට්ටිය ඔහොම සෙලෝ ටේප් එක අයින් කරලා ඒ පෙට්ටිය ඇරලා ඒකේ තියෙන මයික් එකයි රිමෝට් එකයි රිමෝට් එක අයින් කරලා අපිට ඕන භාණ්ඩය අපි එළියට ගමු. හරි ඉතින් මේක තමයි රිමෝට් එකයි මයික් එකයි මේ රිමෝට් එකයි චාර්ජරෙයි. හරි මේ තියෙන අපේ පාටි බොක්ස් එක. පාටි බොක්ස් එකක් වඩා ලොකු එකක් නෙමෙයි. මිනි පාටි බොක්ස් එකක්. මෙහෙම තමයි ඉටිකොලේ එක දාලා තමයි අපිට ඒවල තියෙන්නේ. හරි මේ තියෙන්නේ අපේ කිගෝගා මිනි පාටි බොක්ස් එක. මේකේ කොලින් බටන් නම් මේ ටික උඩ තියෙන්නේ. අපි ඔන් කරලා බලමු. ඔන්න නා. මේ තමයි පවර් ඔන් ඔෆ් ස්විච් එක. මේක මයික් එක. මේක චාර්ජින් පෝට් එක. මේ තියෙන USB පෝට් එක SD කාඩ් එකක් ගෙහුවේගේ ඒ UX තියෙනවා. ආයි ලයිට් ඔන් ඔෆ් කර හැකියි අපිට. ඔය විදියට මේ තියෙන වොලියුම් අප් ඩවුන් බටන් එක. මේ තියෙන මෝඩ් මාරු කරන එක. මේ LED ලයිට් එකේ මේ රෙකෝඩ් කර හැකියි. ආයි සින්දු අරින්න යවන්න පුළුවන්. ආයි ප්ලේ බටන් එක තියෙනවා. ආයි මයික් එකේ සද්ද අඩු වැඩි ගන්න එක තියෙනවා. හරි මෙහෙම තමයි අපේ LED ලයිට් ටික තියෙන්නේ අපේ JBL එකේ. හරි අපි එහෙනම් සින්දුවක් දාලා බලමු. මල්ලි ඔය වැරදි වීඩියෝ ක්ලිප් එකක් දාලා තින්නේ. ඕක නෙමෙයි අනිත් එක දාන්න අනිත් එක. අපේ එඩිට් කරන මල්ලි පිස්සු කෙල්ලා. දැන් තමයි හරිම සවුන්ඩ් ටික එන්නේ. දැන් බලාගෙන ඉන්න ඔයාලා. වීඩියෝ එකේ අතරතුර මම ලයිට් එක මාරු කරලා බලනවා. පොඩ්ඩක් ඔයාලා බලාගෙන ඉන්න ලයිට් එක කොහොමද මාරු වෙන්නේ කියලා. හරි ඉතින් මේ තියෙන්නේ මේකට හම්බුන මයික් එක. මේකට බැටරි කෑල්ල දෙකක් දාලා අපිට පාවිච්චියට ගන්න පුළුවන්. මේක කනෙක්ට් කරන්නත් දගලන්න ඕනේ නැහැ. නිකම්ම ස්විච් එක ඔන් කරපු ගමන් ඔටෝ කනෙක්ට් වෙනවා. මේ ටික තමයි ඉතින් මයික් එකේ විස්තර කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ මයික් එකක්. මේ තියෙන්නේ මේකට හම්බෙන චාර්ජර් එක. වෝට් 5ක චාර්ජරයක් මේකට හම්බෙන්නේ. මේකේ බැටරිය ගැන කියන්න අමතකුණා. මේකේ බැටරිය මිලි ඇම්පියර් 3600ක බැටරියක් තමයි අපිට තියෙන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ අපේ මැනුවල් එක. මේකට අපිට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉතින් අපි මේකට වැඩි දන්නවනේ. හරි ඉතින් මේ තමයි වොරන්ටි කාඩ් එකත් අපිට හම්බ වෙනවා. වොරන්ටි කාලේ නම් මට කොච්චරද කියලා මතක නැහැ. මේක මම බලලා ওই කොහෙන් හරි දාලා තියන්න. මේ තියෙන මේකට හම්බුන රිමෝට් එක. මේකටත් බැටරි කෑල්ල එකක් දාන්න ඕන. මම බැටරි දාලා නම් බැලුවේ නෑ. මේක වැඩක් නෑ. ඉතින් අම්මට නම් ඔයාලා බැටරි හැම දාලා බලන්න.
මේ වගේ රබර් එකකින් හදපු JBL වලටත් තියෙනවා මේ වගේම රබර් එකකින් හදලා තියෙන එකක්. හැබැයි මේක රබර් නෙමෙයි මේක ප්ලාස්ටික්. මේකේ හින්දා මේ පාටි බොක්ස් එකට මාරම ගතියක් තමයි දෙන්නේ. හරි ඉතින් JBL එක ගැන ওই ටික තමයි විස්තර තියෙන්නේ කියන්නේ. මේකේ මිල තමයි 16500යි. මේක ඒ ගානට නම් උඩින්ම වටිනා. ඔයාලා කැමති නම් අදම ගිහින් ළඟම තියෙන කඩෙන් ගන්න. මේක දැන් හැම කඩේකටම ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් අදට මෙච්චරයි. අදට මම ගිහින් එන්නම්. මම ගැජට් මල්ලි. ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. channel එක දැන්ම subscribe කරලා comment එකක් දාලා තියාගන්න. එහෙනම් අපි ගියා.